Hi, අද අපේ අම්මා බබාට කිව්වා ගුඩ් බබෙක් වගේ හිටියොත් පපාව ගේට්ටුවෙන් එළියට එක්කගෙන ගිහින් අර ඉන්න බව්‍යාළුවන්ව පෙන්නනවා කියලා. දැන් මේ බබා දැන් මේ හදන්නේ විනීතව ඉඳලා අම්මගේ හිත දිනා ගන්නයි. අපා අම්මා කියනවා ගර්ල්ස්ලා ඉන්න ඕනේ විනීතවලු. කොල්ලෝ වගේ දඟලන්න හොඳ නැල්ලු. මේ මන් දන්නේ මොනවා කියනවද කියලා. දැන් ඉතින් බබා මේ උපරිම try එක දෙන්නේ අපේ අම්මව රවට්ටන්න. රවට්ටලා කොහොම හරි කරලා ගේට්ටුවෙන් එළියට යන්න ඕනේ. මගේ බව්යාළුවෝ ටික බලන්නත් ඕනේනේ. ඉතින් දැන් මේ උපරිම විදිහට රඟපෑමක් තමයි දැන් මේ කරන්නේ. විනීත විදිහට ඉන්නව නේද දැන් බබා? අම්මේ අංකෝ දැන් නම් ඇති ඉතින් මට උනත් රඟපානවා කියලා. එහෙමත් රඟපාන්න බෑනේ. දැන් යංකෝ බලන්න. එන්නකෝ අම්මේ. අනේ යන් අම්මියා යා එන්නකෝ. යංකෝ අම්මේ මේ කාලේ එන්නකෝ තුත්තා. දැන් බබා විනීත විදිහට හිටියනේ ඉතින් ඔත්තලක් වෙලා ඉන්න බෑනේ. දැන් යංකෝ මට දැන් බලන් ඉඳලත් එපා වෙලා. යංකෝ අම්මේ එන්නකෝ ප්ලීස්. යා මොකද්ද ප්‍රොමිස් වෙන්න? එළියට ගින් හොඳට හැසිරෙනවා කියලා ප්‍රොමිස් වෙන්න? හා ඔන්න මම ප්‍රොමිස් වුණා. එළියට ගින් නෝති වෙන්නේ නෑ. ඉතින් දැන්වත් යංකෝ අම්මේ මොනවද කරන්නේ එන්නකෝ යන්න. අයන් දැන් බබා ප්‍රොමිස් වුණත් නේ අම්මට. බබා නෝතිනේ. බබා හොඳ බබෙක් වගේ ඉන්නකෝ එළියට ගියාම. අයියා යංකෝ මේ කාලේ ඉන්නකෝ තුත්තා ඉන්නකෝ. බබා එළියට ආවා. අපේ අම්මා රැවටුණා. බබා එළියට ආවා. කොහොමද බව්යාළුවෙක් එක්කවත් නෑනේ. බබා එළියට එන වෙලාවට. නෑ මුකුත් වෙලා නෑ අම්මේ. අම්මා බොරු කියන්න එපා. ඔයාලටත් එහෙම පේනවද? අපා අම්මා කියන බබා එළියට ආපුවම බබාගේ මූත් එක පටස් කාලා වෙනස් වුණා කියලා. එහෙම නෑ නේද? මේ බාන්නකෝ බබා අර ගේ ඇතුලේ ඉන්න විදිහටම අහිංසක විදිහට ඉන්නා නේද? අපේ අම්මන් මොනවා කියනවද මම දන්නේ නෑ. තුත්තා අයියයි අම්මා තීලා ඇන්ටි එකතු වෙලා කියනවා බබාගේ මූත් එක වෙනස් වුණාලු. බබා නිකන් මේ දැන් බලන්නේ වලීට යනවා කියලා. එහෙම එකක් පේනවද නෑනේ. මේ බබා අහිංසක විදිහට විනීත විදිහට ඉන්නේ. ඔබ බලන්නකෝ. ලත්තනයි නේද බබා? මේ බව්යාළුවෙක් ඉපන්නේ බෙවන්තර ඈතින් කනක් වගේ පේනවද මන් දන්නේ. පොඩි සූඳුකුත් එනවා. මේ පාර ඇතුළට දැම්ම. අනේ දෙයියනේ මේගොල්ලන්ට කොච්චර කිව්වත් බෑනේ අප්පා බබාව නිදහසේ ඇරලා දාන්නේ නෑනේ. එළියින බව්යාළුවන්ට ටිකක් කියලා ඉන්න. දැන් ඉතින් බබාට මහන්තිත් එක්ක උදේ ඉඳන් රඟපාන වෙලකුත් නෑනේ. රඟපෑවා කිව්වට ඒකට හරියන විදිහට බබාට එළිය ඉන්න දුන්නේ නෑනේ. නෑ ඉතින් දොයිය ගන්න ඕනේ. මේගොල්ලෝ කොලන්නේ හැමදාම බබාව රවට්ටන එක.